Hello everyone, thumbnail එකෙන් මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවද අපි මොකක්ද මහන්න යන ඇඳුම කියලා. ඉතින් අද නම් මම ඇඳගෙන කැරකෙන වීඩියෝස් නෑ ඔයගලන්ට දාන්න. හැබැයි ඔයගොල්ලෝ මේ ඇඳුම දැකලා ඇති ඕන තරම්. ඉතින් මේ ඩිසයින් එක තමයි මම මහන්න යන්නේ. මම අද මෙතන මේ පේන බඩු ටික තමයි අරගෙන තියෙන්නේ. රෙදි මීටර් 2යි කාලකින් වගේ තමයි මම මේ ගවුම මහන්නේ. ඔයගලන්ට අත දිගට අවශ්‍යයි නම් 2මාරක් වගේ ප්‍රමාණයක් ගන්න. ඉතින් එහෙනම් අපි වෙනද වගේම යමු වීඩියෝ එකට කොහොමද මේක මහන්නේ කියලා බලන්න. ඉතින් වෙනද වගේ මුලින්ම කොලයක් ගන්නවා මම. අරගෙන ඒකේ තමයි බ්ලොක් එක නිර්මාණය කරගන්නේ. මුලින්ම මගේ උරහිස මිම්ම අඟල් 14ක් තියෙනවා. ඒක දෙකට බෙදලා එන අඟල් 7 මේ විදිහට හරහට සහ පහළට රැගල් උස විදිහට තමයි ලකුණු කරගන්නේ. ඊළඟට ඒ හරහා යන්න මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඒක තමයි අපේ පපු රේඛාව. ඒ පපු රේඛාවෙත් අඟල් 7 මේ විදිහට ලකුණු කරගෙන රැගල් රේඛාව ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට අපේ බස්ට් එක, ඒ කියන්නේ පපු මිම්ම හතරට බෙදලා එන උත්තරයට අඟලක් එකතු කරන්න ඕගොල්ලෝ මහම් වාසි විදිහට. ඉතින් මට එන ප්‍රමාණය මේ විදිහට අඟල් 10 මාරක් මම ලකුණු කරගන්නවා මහම් වාසි අඟලත් එක්ක. මේ විදිහට තමයි ඒ කොටස් ඇඳගන්නේ. ඊළඟට පුළුවන් අපිට අපේ 60 කොටසේ අවශ්‍ය ඉන දක්වා උස ලකුණු කරගන්න. ඒකට අඟල් භාගයක් එකතු කරලා මම අඟල් 13 මාරක් මේ විදිහට ලකුණු කරගන්නවා. මම ටිකක් රෙද්දේ ඉන ගවුමේ ඉන උඩට තමයි අද නිර්මාණය කරගන්නේ. ඒ වගේම අපේ ඉන මිම්ම, මගේ නම් ඉන මිම්ම දැන් අඟල් 27ක් වෙනවා. ඉතින් ඕගලන්ගේ ඉන මිම්ම හතරට බෙදලා ඒකටත් අඟලක් එකතු කරලා ලකුණු කරගන්න. මෙන්න මේ විදිහට මගේ ඉන මිම්මට මම අඟලක් එකතු කරලා තමයි ප්‍රමාණය ලකුණු කරගත්තේ. ඊළඟට මේ විදිහට සයිඩ් එක ලකුණු කරගන්නවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනින් අඟල් භාගයක් හැඩ කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ විදිහට අත කොටසේ අපේ දෙකට මැදින් බෙදාගෙන එතනින් අඟල් කාලක් ඇතුළටත් මෙතනින් අඟල් 3 කාලක් එළියටත් ලකුණු කරලා තමයි අත්කට රේඛාව ඇඳගන්නේ. මේ අඳින්නේ අපේ පිටුපස පළුවේ අත. පිටුපස පළුවේ අතට තමයි අඟල් කාලක් මේ විදිහට හාරවල අපි ඇඳලා තියෙන්නේ. එතකොට ඒක අඟල් කාලක් ඇතුළට තමයි රෙද්දේ කැපෙද්දි කපන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඊළඟට උරහිස පහත් කරගන්න ඕනේ. අඟල් භාගයක් මේ විදිහට ඇඳුමේ උරහිස පහත් කරගන්න. කර පල්ල මම මේ විදිහට අඟල් 3ක් ලකුණු කරගන්නවා. ඒ වගේම කර ගැඹුරත් මෙතනදී ලකුණු කරගන්නවා අඟල් 1මාරක් විතර. ඒ අපේ පිටුපස කර ගැඹුර තමයි මේ විදිහට මම ලකුණු කරගන්නේ. ඒකම උරහිස් රේඛාව මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපිට ඉදිරිපස කරත් මේ බ්ලොක් එකේම ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අඟල් 6ක් තමයි කර ගැඹුර ගන්න ඉදිරිපස. මෙන්න මේ ආකාරයට හැඩි කිරීමකින් ඇඳ ගන්න. ඉතින් මේක ඔයගලන්ට නෝමල් අඳින විදිහට කර ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඇඳගන්නේ. ඉතින් මෙතනින් ඉදිරියට අඟලක් හෝ අඟල් 1මාරක් අපිට අවශ්‍ය වෙනවා. මම ඒක රෙද්ද කපද්දි කියලා දෙන්නම්. දැන් මම මෙන්න මේ විදිහට මුලින්ම පිටුපස පළුව තමයි රෙදි කොටසේ කපා ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. විදිහට බ්ලොක් එක නැම්මට තියලා තමයි කපා ගන්න ඕනේ. ඉතින් මේ වගේ කොටස් දෙකක් කපා ගන්න. එතකොට ඔයගලන්ට ලේසි. රෙදි මදි නම් ඔයගලන්ට එක කොටසක් වුණත් කපාගෙන කරට පයිපින් පටියක් හෝ ෆේසින් කොටසක් අල්ලන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහෙන් මම ඉදිරිපස් පළුවේ බ්ලොක් එක තමයි නැවත සකසා ගන්න යන්නේ. මෙන්න මෙතන ඉඳන් අඟලක් ඉදිරියට තියාගන්න ඕනේ. මේක ඔයගලන්ට පැහැදිලි වෙන තමයි මේ විදිහට කොලේ කරන්නේ. මම යටින් කොල කොටසක් නැවත සම්බන්ධ කරලා තමයි මේ විදිහට ඇඳලා පෙන්නන්නේ. නැත්නම් ඔයගලන්ට කෙලින්ම අපි කපාගත්ත බ්ලොක් එක රෙද්ද තියලා රෙද්දෙන් අඟලක් ඉදිරියට තියලා කපා ගන්න පුළුවන්. ඉතින් මේක නැම්මට නෙමෙයි කපා ගන්නෙ. මේක මෙන්න මේ විදිහට තියලා කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ කොටස් ඔයගලන්ට රෙද්දේ 4ක් කපා ගන්න පුළුවන්. දැන් අපි අත කොටස කපා ගන්න හැටිත් මම කියලා දෙන්නම්. ඒකත් මේ විදිහට කොලයක් ආධාරයෙන්. මුලින්ම අපිට රැලි සඳහා මේ විදිහට අඟල් 4ක් හෝ ඊට අඩුවෙන් 3ක් විතර තියාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට අපේ වෙනදා අත අඳිනවා වගේම අඟල් 7ක් ඉදිරියටත් එතනින් පහළට අඟල් 3මාරක් ලකුණු කළා. ඒන රේඛාව දිගේ මෙන්න මේ විදිහට යා කරගන්නවා. ඉතින් ඒ කොටස හතරට බෙදා ගන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට ඒ කොටසත් හතරට බෙදාගෙන අඟල් කාලක් ඉදිරියටත් අඟල් කාලක් ඇතුළටත් හාරවමින් අත්කට රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට අත් කොටස අවශ්‍ය උස ලකුණු කරගන්න පුළුවන්. මම මෙතන අඟල් 9ක් විතර ලකුණු කරගන්නවා මැහුම් වාසිත් එක්ක ඉලාස්ටික් එකක් යන නිසා. ඊට පස්සේ අපිට අපේ අත අග වටට ඒත් අඟල් 4ක් එකතු කරලා තමයි මේ විදිහට ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කොටස කපා ගන්න. ඉතින් මේ තියෙන අපේ අත කොටස මේක ආධාරයෙන් අපිට පුළුවන් රෙදි කොටස් වලින්
අපිට අවශ්‍ය අත කොටස කපා ගන්න. ඉතින් ඕගලන්ට මේක සඳහා දිග අතක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු සාය කොටස කොහොමද කපා ගන්න කියලා. ඉතින් මම ඒකත් මේ විදිහට කොලේ ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන අපේ යට සාය කොටස මේ විදිහට රැලි වෙන්න තමයි තට්ටු දෙකකට මම නිර්මාණය කරගන්නේ. ඉතින් මගේ මේ සාය කොටසේ උස අඟල් 26ක් තියෙනවා. එතකොට එක කොටසක් අඟල් 13 ගානේ තමයි මම මෙතනදී යොදා ගන්නෙ. එතකොට ඒකට අඟලක් එකතු වෙනවා මෙහෙම වාසි විදිහට. ඒ කියන්නේ අඟල් 14ක්. මෙන්න මේ විදිහට මම තට්ටු දෙක ඇඳලා පෙන්නන්නම්. පළවෙනි තට්ටුව උස අඟල් 14ක් ගන්න ඕනේ. පළල මං අඟල් 60ක්ම ගන්නවා. ඒ කියන්නේ රෙද්දේ පළල තමයි සම්පූර්ණයෙන්ම මේ පළවෙනි තට්ටුවට ගන්නෙ. ඊළඟට දෙවෙනි තට්ටුවේ අඟල් 14ක් උසට අරගෙන පළල අඟල් 20ක්. ඒ කියන්නේ උඩ කොටස වගේ දෙගුණයක් පළලට තමයි දෙවෙනි තට්ටුව ගන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මම කපාගත්ත ඍජු කෝණාශ්‍රාකාර රෙදි කොටස් 3. මොකද 60 පළල දෙකක් අවශ්‍ය වෙනවා පල්ලෙහා තට්ටුව සඳහා. ඉතින් මේ විදිහට කොටස් 3ක් කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ මගේ පිටුපස පළු දෙක මම මේ විදිහට ඩබල් පළු දෙකක් කපාගෙන තියෙනවා. ඒ විදිහටම ඉදිරිපස පළුවේ කොටස් 4ක් කපාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉදිරිපස පළුවේ දකුණු පැත්තට 2යි වම් පැත්තට 2යි වෙන්න. මෙන්න මේ විදිහට කොටස් 4ක් සම්පූර්ණයෙන්ම මම කපාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම කපා ගත්තොත් මහන්න ගොඩාක් ලේසි වෙයි. එහෙනම් අපි බලමු කොහොමද මේක මහන්නේ කියලා. මේ විදිහට මුලින්ම ඉදිරිපස පළු දෙකක් අරගෙන තියෙනවා. හොඳ පිටට හොඳ පිට තියලා මෙන්න මේ විදිහට මුලින්ම අඟල් භාගයේ මැහුම් වාසියට කර පැත්තෙන් මහගෙන යන්න ඕනේ. එතකොට අපි අද බටන්ස් අල්ලන්නනේ මේක මහගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මහගෙන යන්න. එතකොට ගොඩාක් ලේසි. මොකද අපි කර හැඩ කරලා තියෙන නිසා මේ වගේ කොටස් දෙකක් එකට තියලා මැහුවොත් ගොඩාක් ලේසි. ඔන්න ඔය විදිහට තමයි මේ කොටස මහගන්නේ. මෙන්න මේ විදිහට තමයි කොටස හොඳ පිට හරව ගන්න. ඉතින් ඒ විදිහටම ඉදිරිපස් පළුවේ අනිත් පැත්තත් කොටස් දෙක එකට මූට්ටු කර ගන්නවා. ඊට පස්සේ මහගත්තට පස්සේ මේ වලට අනිවාර්යෙන් කට් මාක් දාන්න. මේ තියෙන දැන් අපේ පිටුපස් පළුව. පිටුපස් පළුවේ කරත් ඒ විදිහටම තමයි මහගන්නේ. හොඳ පිටට හොඳ පිට තියලා මහලා අපිට කට් මාක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳ පිට හරව ගන්න පුළුවන් නැවතත්. දැන් අපි මේ විදිහට මහගත්ත කොටස් වල උරහිස් මුට්ටුව තමයි කරගන්න යන්නේ. අද අපි මෙන්න මේ ආකාරයට තමයි උරහිස් මුට්ටුව කරගන්නේ. මේ විදිහට මහපු කොටස දැන් මේ උඩ පැත්තට තියෙන අපේ හොඳ පිට පළුව. හොඳ පිට පළුවට අපේ පිටුපස උරහිස හොඳ පිට පළුව ඒත් තියා ගන්නවා මෙන්න මේ විදිහට. මම හිතනවා ඔයගලන්ට මේක ගොඩාක් පැහැදිලි කියලා මම ස්ලෝ කරලා මේ වීඩියෝ කොටස පෙන්නන්නේ ඒක නිසායි. එහෙම තියලා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් උරහිස මහ ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලයිනින් කොටසත් එක්කම උරහිස මේ විදිහට මහ ගන්න ඕනේ. මේ විදිහට මහ ගත්තාම අපේ උරහිස මැස්මක් කන පිටින් ඇඳුවේ මේ කන පිටින්වත් පෙනෙන්නේ නැහැ. මේ විදිහට මහ ගත්තාම සහ අපිට මේ උරහිස ඕලොක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඕලොක්යක් නැති කෙනෙක්ට උනත් මේ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේ විදිහට තමයි ඒ මූට්ටුව කරගන්නේ. ඉතින් මේ විදිහටම අනිත් පැත්තේ උරහිසත් අපි මහ ගන්න අවශ්‍ය වෙනවා. මේ පේනව නේද? මෙන්න මේ විදිහට ලස්සනට මේ කොටස තියෙනවා. දැන් අපි ඉදිරිපස් සහ පිටුපස දෙකම මූට්ටු කරගෙන ඉවරයි. දැන් මේ තියෙන්නේ අපේ ඉදිරිපස පළුවේ මෙන්න මේ විදිහට මම අපි කට් මාක් දාගෙන තියෙන්නේ කන පිටින්. මේ විදිහට හොඳ පිට හරවගෙන උඩින් කොනෙම්ම ඒ කියන්නේ අපේ ඇඳුමේ මෙන්න මේ විදිහට අඟල් කාලටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ විදිහට වටේටම මහගෙන යන්නේ. ඉතින් අපේ හැඩේ කර හැඩේ මේ විදිහටම ගන්න නැත්නම් කැත වෙනවනේ. ඒක නිසා මෙන්න මේ විදිහට පිටුපස පළුවත් සම්පූර්ණයෙන්ම මෙහිගෙන යන ආකාරයට මේ ආකාරයට මුලින්ම කොනෙම්ම මහගෙන යන්න ඕනේ. ඒ කොටස මහලා ඉවර වෙලා මම මේ විදිහට අපේ කොනේ ඉඳන් අඟලක් තියලා මෙන්න මේ විදිහටත් මහගෙන යනවා. මොකද එතකොට තමයි මේක හොඳ ශක්තිමත්ව හිටින්නේ. මොකද මෙතන අපි බටන්ස් හෝල් අල්ලන්න ඕනේ. ඒ වගේම බටන්ස් අල්ලන්න ඕනේ. ඒ සඳහා වෙනම රෙදි මූට්ටු කිරීමක් කරන්න නැහැනේ. ඒක නිසා මෙන්න මේ විදිහට අඟලක පරතරයට ඔයගලන්ට අඟල පරතරයේ හිතාගෙන මහන්න බැරි නම් ලකුණු කරගන්න. ඉතින් මට පුළුවන් නිසා මම මේ විදිහට මහගත්ත ඒක වටේටම. ඊළඟට මෙන්න මේ විදිහට එක පිට එක මූට්ටුවක් දාගන්න. මෙන්න මේ ආකාරයට මැස්මකේ අඟල එක පිට එක යන විදිහට තමයි මහගන්න ඕනේ. අපි අත කොටස තමයි මෙතනදී මහගන්න යන්නේ. මේ විදිහට අතේ වාටිය මම්මලෙන්ම අඟල් භාගයක් නවලා නැවත වරක් අඟල් භාගයක් නවලා අඟලක් සම්පූර්ණයෙන් නැවෙන මෙන්න මේ විදිහට මහගෙන යනවා. මේ අතේ අග කොටස
මෙතනින් තමයි අපි ඉලාස්ටික් එකක් පාස් කරගන්නේ ඇඳුම සඳහා. මේ විදිහට අත් කොටස් දෙකේම මහගන්න ඕනේ. ඒ විදිහට මහගත්තට පස්සේ අපිට පුළුවන් අඟල් භාගයේ ඉලාස්ටික් එකක් අරගෙන අපේ අත් අග වටට වඩා අඟල් දෙකක් අඩුවෙන් ඉලාස්ටික් කොටස අරගෙන මේක ඇතුලෙන් පාස් කරගන්න. ඉතින් වෙනදා වගේම තමයි මේ කොටස කරගන්නේ. දැන් මම මෙන්න මේ විදිහට 60 කොටස අරගෙන කිහිලි කටපැත්ත කොටස් දෙකම එකට තියලා මේ විදිහට මූට්ටුවක් දාගෙන යනවා. නැත්නම් මහද්දි හැම වෙන නිසා තමයි මෙහෙම වටේට පොඩ්ඩක් මූට්ටුවක් දාගන්නේ. ඉතින් මේ විදිහට තමයි එතකොට අපේ අත් කට කොටස තියෙන්නේ. ඊට පස්සේ අපේ අත කොටස අරගෙන මෙන්න මේ විදිහට අතේ හරි මැද උරහිස මූට්ටුව ළඟට තියලා මෙන්න මේ විදිහට අඟල් භාගයට මහගෙන යනවා. එතකොට අපිට වැඩි කොටස මෙන්න මේ විදිහට අතින් රැලි කරගන්න පුළුවන්. ඒත් ඔයගලන්ට මේක මැෂින් එකෙන් රැලි කරලා උනත් මහගන්න පුළුවන්. මම මෙතන මේක ලේසි ක්‍රමයක් නිසා තමයි මෙන්න මේ විදිහට ටිකක් ලොකු රැලි හිටින්න තියාගන්නේ. ඉතින් ওই විදිහට අත් කොටස් දෙකම මහගන්න. දැන් අපි බලමු මේ විදිහට අත් කොටස් දෙක මහලා ඕලොක් කරගත්තට පස්සේ ඉලාස්ටික් එක මේ විදිහට තමයි එතකොට ඉලාස්ටික් එක හිටින්නේ. ඊට පස්සේ දැන් මම සාය කොටස් මහගත්ත හැටි පෙන්නන්නම්. මේ තියෙන අපේ උඩම කොටස, ඒ කියන්නේ අඟල් 60ක් පළලට ගත්ත කොටස. ඊට පස්සේ අඟල් 20ක් පළලට ගත්ත කොටස මෙන්න මේ විදිහට තමයි මූට්ටු කරගෙන තියෙන්නේ. ඉතින් යට කොටස රැලි කරලා උඩ කොටසට තියලා මහගෙන ඊට පස්සේ ඕලොක් කරගෙන තියෙනවා. මේ ආකාරයට අපි ගොඩාක් ගවුම් මහලා තියෙන නිසා මම එකින් එකට පෙන්නන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. දැන් මම මෙතනදී පෙන්නන්නම්. මම උඩම කොටස, ඒ කියන්නේ අපේ ඉන්න කොටස, අපේ 60 කොටසට ඇල්ලෙන කොටස මෙන්න මේ විදිහට නූල් ඇදගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. ඒක අපිට පුළුවන් ඊට පස්සේ අතින් රැලි කරගන්න. ඉතින් ওই විදිහටම තමයි මම පහළ කොටසත් රැලි කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට රැලි කරගන්න කලින් ඔයගොල්ලෝ හරි මැද ලකුණු කරගන්න ඕනේ. ඊට කලින් මෙන්න මේ විදිහට 60 කොටස අරගෙන අපේ එක සයිඩ් මූට්ටුවක් මහ ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉලාස්ටික් එකත් පාස් කරගත්තට පස්සේ තමයි මේක මහන්න ඕනේ. මෙන්න මේ විදිහට එක පැත්තයි මහ ගන්න, දෙපැත්තම මහන්න නැහැ. මොකද සාය කොටස අල්ලන්න ඕනේ හින්දා. මේ තියෙන දැන් අපි ඒ මහගෙන ආපුවාට පස්සේ තියෙන විදිය මම ඒ කොටසත් ඕලොක් කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට එක පළුවයි මහගෙන තියෙන, අනිත් පළුව මහලා නැහැ. ඊළඟට මේ විදිහට සාය කොටස අරගෙන ඒකේ හරි මැද තෝරගෙන මේ විදිහට අපි මහපු තැනට ඔය ඒ මූට්ටුව ළඟට හිටින විදිහට හරි මැද තියලා පින් එකක් ගහගන්න. එතකොට රැලි කරගන්න ලේසි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අර ඇදගත්ත නූල මෙන්න මේ විදිහට අතින් හදා ගන්න ඕනේ රැලි ටික. අපේ 60 කොටසේ ප්‍රමාණයට හරියන්න මෙන්න මේ විදිහට රැලි ටික අපිට හදා ගන්න පුළුවන්. ඔයගලන්ගේ 60 කොටසේ ප්‍රමාණයට මේ විදිහට රැලි ටික හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට 60 කොටසට අපේ සාය කොටස මූට්ටු කරගෙන යන්න තමයි තියෙන්නේ. මෙතන ස්පීඩ් එක වැඩි වෙන නිසා වීඩියෝ එක මෙච්චර ඉක්මනට මහගෙන යන්නේ. මෙච්චර ඉක්මනට මහන්න බෑ. ඔයගොල්ලෝ අතින් රැලි හිමීට හදන ගමන් තමයි මේක මහගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම අපේ මුළු සාය කොටස 60 කොටස මූට්ටු කරගන්නවා. ඊට පස්සේ ඒ කොටස ඕලොක් කරගන්න. දැන් අපිට ඕනනම් පුළුවන් මෙන්න මේ විදිහට අපි මේ මහපු කොටස උඩ පැත්තට හරවලා අඟල් භාගයේ ඉලාස්ටික් එකක් ඇතුළට තියලා වටේට මහගෙන යන්න. එතකොට අපිට මේක ඕන සයිස් එක කෙනෙක්ට අඳින්න පුළුවන් විදිහට එහෙම කරන්න පුළුවන්. මම මෙතනදී එහෙම කරන්නේ නැහැ. මගේ බණ්ඩි ගෙඩිය දැන් ලොකු නිසා එතකොට මට අපහසු වෙන නිසා මම මේ විදිහට රිලැක්ස් තමයි ගවුම තියන්නේ. ඉතින් එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට උනත් මහගන්න පුළුවන්. දැන් අපි ගවුම ඉවර කරගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ විදිහට අපේ අර ඉතුරු වෙච්ච සයිඩ් මූට්ටුව තමයි මහගෙන යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අත් කටින් තමයි ඒ කොටස මහන්න පටන් ගන්නෙ. ඉතින් අපි අඟලක් මැහුම් වාසි තිබ්බනේ. අන්න ඒ ප්‍රමාණයට මේ විදිහට සම්පූර්ණයෙන්ම අපේ ගවුමේ අග දක්වාම මහගෙන ගිහිල්ලා ගවුම ඉවර කරගන්නවා අපේ මූට්ටු කොටස් සියල්ලම. දැන් අපි මේ කොටස් මේ විදිහට මහගත්තට පස්සේ අනිවාර්යෙන් ඒ පැත්තත් ඕලොක් කරගන්න. අපිට එතකොට වාටිය කොටස තමයි අපේ ගවුමේ මහගන්න දැන් ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට අපේ ඇඳුම කොටස අඟල් භාගයේ බැගින් දෙපාරක් නවලා අපේ වාටිය මම සම්පූර්ණයෙන්ම ගවුමේ මහගන්නවා. ඉතින් ඕගලන්ට මතක් කරන්න ඕනේ මම thumbnail එකේ දාලා තියෙන්නේ මනීෂක් ඇඳන් ඉන්න ගවුමේ ෆොටෝ එකක්. එතකොට ඒක මහන්න ආස අයට, ඒ වගේම මහන්න ඉගෙන ගන්න අයට, ඒ වුණාට ඒක මහන්න බැරි අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් කැමතියි යාගේ ඩිසයින් වලට. ඉතින් ඒක නිසා මේක ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මහන්න ටිකක් දන්න අයට ගොඩාක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක.
එහෙනම් ඉස්සරහටත් මගේ වීඩියෝස් එක එකතු වෙලා එන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම දැන් අපේ channel එකට subscribersලා 10000ක් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් thank you මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඒ හැමෝම ඉගෙන ගන්න කැමති අය නිසා. දැන් අපිට තියෙන buttons අල්ලගන්න. ඉතින් මගේ ළඟ මේ වෙලාවේ ගෙදර තිබ්බේ මෙන්න මේ buttons ටික. ඉතින් මෙතනට 3ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ. මම ඒක නිසා මේ විදිහට buttons 3ක් අතින් අල්ලගෙන ඒ වගේම buttons hole ටිකත් මම අතින් තමයි මහගන්නේ. ඉතින් මේ තියෙන අපේ අද ගවුම මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.